ඇලදිගේ විත්නිශ් අපි අද ආවා තවත් අසිරිමත් ස්ථානයකට. මේ ස්ථානය සීතාවක බොහෝ දෙනෙක් දන්න හඳුනන ඒ වගේම මුළු ලංකාවම කතා වෙන ඉතාමත් ප්‍රෞಢ ඉතිහාසයකට හිමි සුන්දර රජමහා විහාරයක්. මේ තමයි ලෙන්නවර රජමහා විහාරය. ලෙන්නවර රජමහා විහාරය සීතාවක රාජධානිය තුළයි පිහිටන්නේ. කෙසේ වෙතත් කෝට්ටේ යුගය, නුවර යුගය වැනි යුගයන් බොහෝමයක් පසු කරමින් දියුණුවෙන් දියුණුවට පත්වෙච්ච රජමහා විහාරයක්. මේ අතීතය අනුරාධපුරය දක්වා දියෙනවා. එකල වලගම්බා රජුරවන්ට දේශීය මෙන් විදේශීය ආක්‍රමණ හමු වී රජුරුව මලේ රටට පලා යනවා. මලේ රටේ නම් කඳුකර ප්‍රදේශය. මේ පලා යාම සඳහා බොහෝ දුරට ජල මාර්ග භාවිතා කර තිබෙනවා. මේට කිලෝමීටර් 5ක් පමණ පිටින් පිහිටි කැලණි ගඟ විශේෂයි. මේ කැලණි ගඟ හරහා වුන් මලේ යටට පලා යෑමේදී ඒ ආසන්නයේ පිහිටි අස්මඩල ගලට නැගීමෙන් පසුව මේ ස්ථානය දැක තිබෙනවා. පසුව මෙහි පැමිණ මෙහි නිරීක්ෂණය කරාම මෙහි තිබෙන දියාගල් ඒ වගේම ලෙන් රජ්ජුරුවන්ගේ ආරක්ෂාව සඳහා වැදගත් වෙලා තිබෙනවා. රජ්ජුරුව මේ ස්ථානයේදී තමන්ගේ සේනාව රැස් කරලා ඒ වගේම තමන්ගේ ආරක්ෂාව තර කර සටන් සඳහා අවශ්‍ය යුද්ධ ශක්තිය ලබාගෙන තිබෙනවා. එයයි මෙහි අතීත කතාව. පසුව රජතුමා රාජ්‍යත්වයට පත්වීමෙන් පසුව ඔහු සැඟව සිටි ස්ථාන පූජනීය ස්ථාන බවට එනම් රජමහා විහාරස්ථාන බවට පත් කර තිබෙනවා. එවන් වූ රජමහා විහාරයක් තමයි ලෙන්නවර ඓතිහාසික රජමහා විහාරය. අකර විට ලෙන්නවර රජමහා විහාරයේ පිහිටි ඉහළම ස්ථානයේ තමයි මම මේ ඉන්නේ. ඔබට පේනවා ඇති මෙතෙන්ට ආවහම ලොකු ඒරියා එකක් අපිට බලා ගන්න පුළුවන්. විශේෂයෙන්ම එදා අතීතයේ මේ ගල හඳුන්වලා තියෙන්නේ හේවිසිගල නමින්. විශේෂයක් තියෙනවා හේවිසිගල වන්නට. මොකද මේ විහාරය තුළ පවත්වන බුද්ධ පූජාවලදී ඒවා ඒ අවට ප්‍රදේශවල ඉන්න මිනිස්සුන්ට දැන ගැනීමට හේවිසි ගැසීම තුළින් මේ ස්ථානයේ යම්කිසි පූජනීය කටයුත්තක් සිදු වෙන බවට සඳහන් වෙන්න ඉතාමත් පැහැදිලිවම දැනුවත් වීම සඳහා මේ හේවිසිගල ඒ කාලේ භාවිතා කරලා තිබෙනවා. ලෙන්නවර රජමහා විහාරයේ පිළිමය සුවිශේෂයි. විශේෂයෙන්ම මෙය ගල් ගුහාවක් තුළ පිහිටි පිළිමයක්. ඔබට පේනවා ඇති නයිපෙනයක හැඩයගත් පිළිමයක්. ඒ වගේම මෙහි පවතින කටාරම් ඉතාම සුවිශේෂී. ඒ කල වලගම්මා රජුරුව මෙම ගල්ලෙන
තමන්ගේ ආරක්ෂාව සඳහා භාවිතා කළ බවත් පසු කාලීනව මේ පූජනීය ස්ථානයක් බවට පත්වීමෙන් අනතුරුව මේ විහාර ලෙන්ගයක් බවට පත් කළ බවයි සඳහන් වෙන්නේ. කෙසේ වෙතත් මේ ලෙන් තුළ පවතින චිත්‍ර නුවර යුගයට අයිති චිත්‍ර බවටයි අනුමාන කරන්නේ. මේ තුළ විශේෂයෙන්ම විෂ්ණුදේව ප්‍රතිමාව, බුදුරජාණන් වහන්සේගේ සැතපෙන පිළිම වහන්සේ, ඒ වගේම විශේෂිත අඹන ලද පිළිරුවක් ලෝතුරා බුදුරජාණන් වහන්සේ මාතෘ දේවික රාජයාට ධර්ම දේශනා කර දෙව්ලොව ඉඳන් සංකස්සපුරට වැඩම කරන මේ පිළිම වහන්සේත් මනාවම මෙම විහාරය තුළ නිර්මාණය කර තිබෙනවා. මේ ගල්තලාවේ විශේෂයෙන්ම පිහිටා තිබෙන මේ පොකුණු එදා වළගම්මා රජුරුවන්ගේ ජල අවශ්‍යතාවය සපයලා තියෙනවා. ඒ වගේම පසු කාලීනව මේ ස්ථානය රජමහා විහාරයක් කිරීමෙන් පසු මෙහි වැඩ සිටිය භික්ෂුන් වහන්සේලාගේ ජල අවශ්‍යතාවය සපුරලා තියෙනවා. ඉතාමත් දැඩි වියලි කාලයේදී පවා නොසිදෙන මේ පොකුණු ඔබට මම පෙන්වන්නම් මෙහි ගැඹුර කෙසේද කියලා. මාසල නියත් තිබෙනවා. ඉතාමත් ගැඹුරු තවදුරටත් මේක මට ගිල්ලිය නොහැකි කෙසේටත් ඔබට පේනවා ඇති. සාමාන්‍යයෙන් මේ පොකුණ අඩි 10කටත් වඩා ගැඹුරු පොකුණක් බවටයි සඳහන් වෙන්නේ. ඔබ මේ ස්ථානයේ නැරඹීමට එනවා නම් විශේෂයෙන්ම කුඩා දරුවන් මේ ස්ථානයේ නැරඹීමට එනවා නම් ඔබ ඔවුන් ගැන විමසිල්ලෙන් සිටිය යුතු වෙනවා. මම ඔබව දැන් රැගෙන යන්නම් ලංකාවේ ස්වභාවිකව පිහිටි ඇත්ගාල වෙතට. එකල වළගම්මා රජුරුවන්ගේ සේනාව විශේෂයෙන්ම යුද සේනාව සැකසීමේදී මේ ඇත්ගාල ඉතාමත් වැදගත් වෙලා තියෙනවා. මන්දයත් විශේෂයෙන්ම ඒ කාලේ කැලේ සිටින ඇතුන් අල්ලගෙන ගොස් මෙන්න මේ ස්ථානයේ ඔබට පේනවා ඇති. මම ඔබ රැගෙන යන්නම් එතන ගැඹුරු ස්ථානයක්. පහළට යනකොට මේ ස්ථානයේ ගාල් කොට තබා ඒකම ඉදිරියට යාමේදී මෙහි විවරය ටික ටික පටු වෙනවා. එවිට යම්කිසි කාලයක් මේ ස්ථානයේ අලිරැඳුණු රැඳී රඳවා තැබීමෙන් පසුව ඔවුන් හීලා ඇතුන් බවට පත්වීමෙන් ඔවුන්ව තමන්ගේ යුද සේනාවලට අරගෙන බවයි සඳහන් වෙන්නේ. ලෙනවර රජමහා විහාරය සම්බන්ධ විශේෂ ජනප්‍රවාද කතා, ඒ වගේම විශේෂ පුරාවිද්‍යාත්මක කතා බොහොමයක් පවතින ස්ථානයක්. ජනප්‍රවාදයේ ලෙන් හා බැඳිච්ච ලස්සන කතා බොහොමයක් තියෙනවා. එයින් එක් කතාවක් තමයි මෙම ලෙන් විහාරය තුළ පවතින ගල් ගුහාව කිලෝමීටර් 5ක් පමණ දුරින් පිහිටි අස්මඩල්ල ගල දක්වා දිවෙන බවත්. අනෙක් ජනප්‍රවාද කතාව තමයි මේ ස්ථානයේ වැඩ සිටි භික්ෂුන් වහන්සේ නමක් ඇබිත්තේ මේ ගල්ලින තුලින් ගමන් කර පසුව උන් දෙදෙනාම නැවත නොපැමිණි බවට. කෙසේ වෙතත් මෙහි සත්‍යභාවය අසත්‍යභාවය අපිට හරියට නිගමනය කර නොහැකි. කෙසේ වෙතත් මෙම ජනප්‍රවාද කතා, මේ පන්සල හා බැඳුණු කතා මෙහි රසවත්භාවය, සුන්දරත්වභාවය තවදුරටත් වැඩි කරනවා.